හරි ඉතින් දැම්මං ඕගලොන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ පොකට ඔප්ෂන් පලට්ෆෝර්ම් එක හරියටම අපි ට්‍රේඩ් එකක් දාගන්න කොහොමද කියලා හරද ම හැබ යෝගලන්ට කියලා දෙන්න යන්න කොහොමද ඇනලයිස් කරලා හරියටම ප්‍රොෆිට්ෙන්ඩ ට්‍රේඩ් දාගන්න මේ හරද මම මේ කියල දෙන්න යන්න බේසික් හර සරලම ට්‍රේඩ් එකක් දාගන්න විතතම ම මේ කියල දෙන්න හරද මේ මුල්ටික නිසා මම නෝමරිතා මේ බේසික් දේතා මේ කියල දෙන්න හරි ඉතින් ඉස්සල්ලාම අපි කරන්න ඕන මෙන්න මෙතනින් අපේ මාකට් එක තෝරගන්න ඕන හරිද ඉස්සල්ලාම අපේ මාකට් එක මෙන්න මෙතනින් තෝරගන්න ඕන හරිද ඉතින් මම මෙතන ක්ලික් කල් වෙලා මෙන්න මේ විදිහට මාකට් එක තෝරගෙන තියෙන මේ ADCNY OTC කියන මාකට් එක හරිද ඊට පස්සේ අපි කරන්න ඕන අපිට සූටබල් හරිද අපිට තීරණ විදිහට අපේ ටයිම් ෆ්‍රේම් එකක් අපි චූස් කරගන්න ඕන හරිද මම ඉතින් පළවෙනි වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා කොහොමද ටයිම් ෆ්‍රේම් චූස් කරගන්න කියලා. ඉතින් මෙතන තියෙනවා ඩොට් තුනක් ඔන්න ඕකේ ඔය පළවෙනිම ඔප්ෂන් එක. අන්න ඕකෙන් ගියාට පස්සේ එන්න මේ පැත්තේ තියෙනවාට පේනවා මේ ටයිම් ෆ්‍රේම් කියලා. අන්න ඕක අපි ක්ලික් කරගමු. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මම මෙතන චූස් කරගෙන තියෙන්නේ 1 minute time frame එක. හරිද? ඉතින් 1 minute time frame එකක අපි මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි දාන්න ඕන ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් 1 minute 2 minute 3 minute වගේ close වෙන ට්‍රේඩ් එක තමයි දාන්න ඕන. හරිද? නැත්නම් අපි හිතමුකෝ නිකන් අපි 15 second time frame එක choose කරගත්තොත් එහෙම අන්න එතකොට සාමාන්‍යයෙන් නිකන් 30 second වගේ තමයි අපි ට්‍රේඩ් එකක් ගන්නවා. හරි 1 minute time frame එක නිසා මම දාගන්නේ 1 minute time එකක් තමයි දාගන්නේ. හරිද? ඉතින් ඔයාලට මෙන්න මෙතන පේනවා මම දාගෙන තියෙන time එක මෙතනදී මෙතනත් අපිට වෙනස් කරගන්න පුළුවන් time එක. ඉතින් මම මෙතන 1 minute තමයි දාගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි කරන්න ඕන අපිට amount එකක්. හරිද? amount එක තමයි අපි දාන්න යන්නේ දැන්. හරිද? ඉතින් මෙතන තියෙනවා amount එක ඔයාලට පේනවා. හරිද? ඉතින් ඔයා ඔය amount එක දාගන්නකොට අඩුම ගාණක් දාගන්න වගේ ඉන්වෙස්ට්මන්ට් එක හැටියට ඔයා හිතන්න වගේ account එකේ $10ක් තියෙනවා කියලා. හරිද? $10 තියෙනවා නම් $1 එකෙන් හරිද ට්‍රේඩ් එකක් දානකොට $1 එකක් දාලා එකපාර $10 දාගෙන කියලා ගන්න යන්න එපා. හරිද? පොඩ්ඩ එකින් එක $1 එක දාලා හරිද shape එකේ ඉන්ක්‍රීස් කරගෙන යමු. හරි ඉතින් එහෙම amount එක දාගත්තට පස්සේ දැන් අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රි එක ගන්න අන්න දැන් තමයි හරිම වෙලාව. හරිද? ඉතින් ඔයාට කරන ඇනලයිස් එකක් ඔයා ඇනලයිස් පැත්ත දන්නවා නම් අනිවාර්යෙන් ඇනලයිස් එක කරලා මේක කරන්න. හරිද? ඉතින් ඇනලයිස් එක කරලා ඉවර වෙලා අපිට පුළුවන් අපේ ට්‍රේඩ් එක දාගන්න. හරිද? ඉතින් ඔන්න ඔතනින් මම දාගන්න මෙන්න මේ විදිහට සෙල් ට්‍රේඩ්ස් ටිකක්. හරිද? අපි බලමු ඒක ප්‍රොෆිට් එකේ තියෙනවා. මම මේ නිකන් දැම්මේ ඔයාලට පෙන්නන්න විතරයි. මෙන්න මේ විදිහට තමයි අපි ඇත්තටම සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්න ඔන්න ඔය විදිහට මාකට් එක තෝරගෙන ඊට පස්සේ ටයිම් ෆ්‍රේම් එක තෝරගෙන ඊට පස්සේ අපි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න දාන්න ඕන. ඒ ටයිම් එක තෝරගෙන ඊට පස්සේ amount එක තෝරගෙන හරිද? විශේෂයෙන්ම හරිද අපි මාකට් එකක් තෝරගන්නකොට මේ pay out percentage එක තියෙන pay out percentage එක උපරිමව තියෙන පර්සන්ටේජ් එකක් තියෙන මාකට් එකක් තමයි අපි තෝරගන්න ඕන. මොකද අපි දාන ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක මේ එන amount එක තියෙන්නේ මේ 92ක් කියන්නේ වැඩිම ගාණක්නේ. හරිද? දැන් හිතන්න 22ක් වගේ නම් අන්න අඩුයි. එතකොට අපි දාන ගාණත් එක්ක අපිට එන්නේ පොඩි ගාණක්. හරිද? ඒතකොට මේ 92ක් කියන්නේ එකට එකක් වගේ අන්න සමාන විදිහට යන්න. ඉතින් අපේ ප්‍රොෆිට් එක දැන් හිතන්න මම $1 එකක් නේ දැම්මේ මෙතන. $1 එකක් නම් $0.92ක් එන්න මෙතන තියෙනවා මේ 92ක් අපිට සෙට් වෙනවා එතන. හරිද? ඔන්න ඔය විදිහට මගේ ඒ ට්‍රේඩ්ස් ටික ඔක්කොම ප්‍රොෆිට් වුණා. හරිද? මම නිකන් ට්‍රේඩ්ස් ටිකක් දාලා පින්නේ දඩබඩ ගාලා හරිද? එක දෙකට දාගෙන ගිහලා. හරිද? ඔන්න ඔය විදිහට ඔයා රියල් account එකේ ට්‍රේඩ් කරන්න යනකොට ඔයාගේ ඇනලයිස් එක කරනවා නම් ඒ විදිහට ඇනලයිස් එක කරලා මේ විදිහට එක දිගට දාගෙන යන්න එපා. හරිද? එක වෙලාවකට එක ට්‍රේඩ් එන්ට්‍රි එකක් විතරක් ගන්න. හරිද? එක ට්‍රේඩ් එකක් එන්ට්‍රි එකක් විතරක් කරගෙන $1 එකකින් හරිද මැච් එක ගහන්න පුළුවන් අපිට. ඉතින් මේ වීඩියෝ කාට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මේක බේසික් දෙයක් මම ඕගොල්ලන්ට කියලා දුන්නා. මුකුත්ම දන්නේ නැති ට්‍රේඩ් එකක්වත් දාන්න දන්නේ නැති කෙනෙක් වගේ ඉන්න කෙනෙක්ට තමයි මම මේක කියලා දුන්නේ. හරිද? දන්න කෙනෙක්ට උනත් මේක සාමාන්‍ය දෙයක්. හරිද? ඉතින් මේ වීඩියෝ කාට තේරෙන්නේ නැති කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.